තරග විනිශ්චය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් පැමිණි ඔබ සියලු දෙනා ලිටල් ඇත්ලටික්ස් වික්ටෝරියා සාදරයෙන් පිළිගනිමි. මෙම වීඩියෝවෙන් පෙන්වා දෙන්නේ කඩුළු දිවීමේ තරගය සහ දිවීමේ තරග විනිශ්චය කරන අයුරින්. තරග ආරම්භ කිරීමට පෙරව උපකරණ සහ සියලු දේ ආරක්ෂා සහිතව සකස් කර ඇතැයි පරීක්ෂාවෙන් බලන්න. විශේෂයෙන්ම කඩුළු නීත්‍යානුකූලව සකස් කර ඇතිදැයි සූක්ෂමව බලන්න. තරග අවසානයේ බාකෝඩ් ස්කෑන් කිරීම සඳහා ක්‍රීඩකයින්ගේ නම් පිළිවෙලට සඳහන් කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. තරග ආරම්භ කිරීමට පෙර සෑම ක්‍රීඩකයටම පුහුණුව සඳහා පළවෙනි සහ දෙවැනි කඩුළු මතින් දිවීමට අවශ්‍යතාවයක් ලබා දෙන්න. තරග ආරම්භය කිරීම සූදානම් කිරීම සඳහා ආරම්භකරු ක්‍රීඩකයින්ම ආරම්භක ඉරට කැඳවන්න. ආරම්භ කිරීමේ සංඥා පටන් ගන්නේ කෙටිදුර මීටර් 100 සිට 400 දක්වා ඔනියෝ මාක්ස් සෙට් ආරම්භකරුගේ පිස්තෝලේ සංඥාව අනුවයි. මීටර් 800 ඇතුළුව අනෙකුත් වැඩිදුර ධාවන සඳහා තරග ආරම්භ කරන විධානය වන්නේ ඔනියෝ මාක්ස් සහ පිස්තෝලේ සංඥාව පමණයි. කෙටිදුර ධාවන සහ මීටර් 400 ඇතුළු තමන්ගේ ධාවන පතේ තරග අවසානයේ දක්වා දිව යුතුය. මීටර් 400ට වඩා දුර තරග සඳහා ප්‍රථම මන්තිරියට අවශ්‍ය පරිදි ඇතුළු වී තරගය අවසන් කළ හැකිය. විවිධ ආබාධිත සහිත ක්‍රීඩකයින්ගේ තරග අදාළ පන්තියට අනුව ඔවුන්ගේ උපකරණ පාවිච්චි කරමින් ක්‍රීඩාව සඳහා සහභාගී වීමට අවසර ඇත. In English classification එකට අනුව ඒ අනුව ක්‍රීඩාවට අදාළ නීති රීතිවලට අනුව මේ තරගය සඳහා සහභාගී වෙන්න හැකියි. කඩුළු මත දිවීම ඉසව්ව සඳහා විවිධ උපකරණ භාවිතා කළ හැකියි. මෙසේ වන්නේ ක්ලාසිෆිකේෂන් එක අනුව තරග සඳහා සහභාගී කිරීමේ අවස්ථාවට සලසා දීමට මිනි හර්ඩල්ස් රෝදපුටු ක්‍රීඩකයන් සඳහා ටේප් පාවිච්චි කර රෝදපුටුවේ ටයරය එය තුළින් තල්ලු කරමින් කඩුළු දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වන බව පෙන්නුම් කර දෙමින් ඔවුන් ක්‍රීඩාවට සහභාගී කරගනී. කඩුළු දිවීමේ ඉසව්ව සඳහා ස්වේච්ඡාවෙන් උදව් කිරීමට කැමති අය ලිටල් ඇත්ලටික්ස් වික්ටෝරියා වෙබ් අඩවිය බලන්න.